මම අද ගෙනාවේ Apple ෆෝන් එකක්. මේක Apple 11 එකක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ඔයා මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා like එකක් දාන්න. එයාගේ වීඩියෝ කොහොමයි කියන එක හිතෙන කට්ටියට කමෙන්ට් එකක් දාන්න යන්න. අපි මුලින්ම මේක unbox කරගමු බලමු. මම මේක කලින් unbox කරා. මෙතන තියෙන power button එක තියෙනවා. මෙතන තියෙනවා මේ අඩු වැඩි කරන බටන් දෙක තියෙනවා. මෙතන තියෙනවා silent button එක තියෙනවා. ඉතින් අපි දැන් box එක ගැන පොඩ්ඩක් බලමු. එතන අපිට හම්බෙනවා free hand free දෙකක් හම්බෙනවා. charger එකක් හම්බෙනවා. ඊට පස්සේ මේ box එකේ තියෙන පිටිපස්සේ මෙහෙම අකුරු ටිකක් ලියලා අපි බලමු ෆෝන් එක ගැන. ෆෝන් එකේ කැමරා දෙක එනවා. ෆ්ලෑෂර් එමේජි එනවා. Apple launcher එනවා. එතකොට මෙතෙන් තමයි SIM දාන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙහෙම තමයි ඩිස්ප්ලේ එක තියෙන්නේ. අපි power on කරන් බලමු. ඔන්න ඔය තමයි on වෙන්නේ. අපි දැන් on එකන් ඉමු. යාළුවනේ මම මේක ගත්තා 85000ක මුදලකට. මම මේක ගෙනුවේ AliExpress එකකින්. අපි මේක දැන් මම මේක ලොක් එකක් එහෙමත් දාලා තියෙන්නේ. අපි මේක මම ඔයාලට කියන්න දෙයක් තමයි මේක මේ ටච් එකට කරනවා. මෙහෙම ඊට පස්සේ අපි ලොක් එක කරගෙන බලමු. මේ විදිහේ ස්වරූපයකින් තමයි තියෙන්නේ. තමයි තියෙන්නේ එක. මම මේක WhatsApp නම්බර නම් YouTube ඒ ටික හදලා තියෙන්නේ. ඔහොම තමයි තියෙන්නේ. මේක ඉතින් හොඳටම තියෙනවා. ඔයාලා තරම් බලන්න. කැමති කට්ටිය ඉතින් මේක අරන් බලන්න. මේකේ RAM එක මං හිතන්නේ ඒක මං හරියටම කියන්න දන්නේ නැහැ. මං ආයෙ කැමරාව පෙන්නන්නම් මං ඔයාලට. කැම් එක නම් සුපිරිකට තියෙනවා. මේ බලන්න. මෙතනින් තියෙන ෆොටෝ වීඩියෝ එහෙම තියෙනවා. දුර වැඩි කරන්න තියෙනවා. ඊට පස්සේ setting වලට ගිහින් බලමු. setting වල තියෙනවා wifi තියෙනවා. status මෙහෙම තමයි තියෙන්නේ. face id password තියෙනවා. face id එක ගිහින් බලමු. අපි අංක මාරු කරන්න හොඳ නෑ. පැරෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට වැදගත්ම දෙයක් තියෙනවා. මම ගිහින් පෙන්නන app store එකට play store එකට අන්නෝම ස්වරූපකින් තියෙන play store එක. එතකොට අපි එච්චරයි නේද? ඔව් එහෙනම් අපි අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. මතක ඇතුව මගේ වීඩියෝ එක subscribe කරන්න.